ජයති ඇත්තට මේ අපේ හොඳ මල්ලි කෙනෙක් අපිට සහයෝගය දෙන දෙවියන් ඉන්නේ අපි ඉතින් දෙවියන් මේ රූගත කරන්න ඇවිල්ලා අපි ගොත ගහන්න එපා ගොත ගහන්න එපා ගොත ගහන්නම කෙලි කටි කතා මම ගොත කරන්නේ ගහන්න වෙනවා මට මගේ ළඟ උදේ කුමාරයන් හින්දා හරි බයයි මම මෙයා මෙයාට පොඩි ගොතයක් තියෙනවා ගොතේම ඇවිස්සලා දැන් ඇවිල්ලා තියෙන්නේ මම මෙහෙමයි මම මගේ ගොතේ තියෙන වත ගොත හොයන වත ගොත අද බිත්තර 3ක් කෑවා මිනිස්සු එක්කන කෑම අද බිත්තර දෙන්න තුනක් නෙවෙයි කන්නේ හතරම හතරක් කරනවා මෙයා ඉන්නවනම් මම පහක් තුනක් කරනවා මං 4ක් කෑවා ඒකයි මං කිව්වේ මෙයා 3ක් කෑවයි කියලා පුතේ ඔය කීයක් කෑවද මං එකයි කෑවේ. අයි බිත්තර ඒකෙන් වලට තේරුණා ලොකු දෙයක් අපි අපි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඔව් අමාරුයි ජීවත් තුනක් කාලේ ජීවිතේ අමාරුයි පවුල් කාගෙන ජීවත් වෙන මිනිස්සු බිත්තරයක් කාගෙන ඒකිට ඔයගොල්ලෝ මුකුත් ගාන කීයද? ගානට මේ මං කෑවේ අනුන්ගේ බිත්තර මං අනුන්ගේ විතර ගානකට කෑවේ ඉතින් හොඳයි ඉතින් අපි ගැනත් බලන්න අපි ගැන සතුටු වෙන්න අපි ආසයි ඕගොල්ලෝ අපිත් එක්ක මොනියම් හේතුවකින් හරි මේ එකතු වෙලා ඉන්නවනේ මේ හරි මං එහෙනම් වැඩි ඉතින් ජයක්ම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ඵලයල කොයි හරිය නැති දැන් මං කියවනේ ඔයා දැන් කියන්නේ ඇතිනේ මට ඒ උනාට මදි සතුටින් ඉන්න ජීවිතේම එච්චරයි වෙන්න ඕනේ මේ මොනවා කළත් සතුට විතරයි වැදගත්ම දේ ස්තුතියි හරි මල්ලි ජයති ඇත්තට මේ අපේ හොඳ මල්ලි කෙනෙක් අපිට සහයෝගය දෙන දෙවියන් ඉන්නේ අපි ඉතින් දෙවියන් මේ රූගත කරන්න ඇවිල්ලා අපි ගොත ගහන්න එපා ගොත ගහන්න එපා ගොත ගහන්නම කෙලි කටි කතා මම ගොත කරන්නේ ගහන්න වෙනවා මට මගේ ළඟ උදේ කුමාරයන් හින්දා හරි බයයි මම මෙයාට පොඩි ගොතයක් තියෙනවා ගොතේම ඇවිස්සලා දැන් ඇවිල්ලා තියෙන්නේ මම මෙහෙමයි මම මගේ ගොතේ තියෙන වත ගොත හොයන වත ගොත අද බිත්තර 3ක් කෑවා මිනිස්සු එක්කන කෑම අද බිත්තර දෙන්න තුනක් නෙවෙයි කන්නේ හතරම හතරක් කරනවා මෙයා ඉන්නවනම් මම පහක් තුනක් කරනවා මං 4ක් කෑවා ඒකයි මං කිව්වේ මෙයා 3ක් කෑවයි කියලා පුතේ ඔය කීයක් කෑවද මං එකයි කෑවේ. අයි බිත්තර ඒකෙන් වලට තේරුණා ලොකු දෙයක් අපි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඔව් අමාරුයි ජීවත් තුනක් කාලේ ජීවිතේ අමාරුයි පවුල් කාගෙන ජීවත් වෙන මිනිස්සු බිත්තරයක් කාගෙන ඒකිට ඔයගොල්ලෝ මුකුත් දන්නේ ගාන කීයද? ගානට මේ මං කෑවේ අනුන්ගේ බිත්තර මං අනුන්ගේ විතර ගානකට කෑවේ ඉතින් හොඳයි ඉතින් අපි ගැනත් බලන්න අපි ගැන සතුටු වෙන්න අපි ආසයි ඕගොල්ලෝ අපිත් එක්ක මොනියම් හේතුවකින් හරි මේ එකතු වෙලා ඉන්නවනේ මේ හරි මං එහෙනම් වැඩි ඉතින් ජයක්ම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා ඵලයල කොයි හරිය නැති දැන් මං කියවනේ ඔයා දැන් කියන්නේ ඇතිනේ මට ඒ උනාට මදි සතුටින් ඉන්න ජීවිතේම එච්චරයි වෙන්න ඕනේ මේ මොනවා කළත් සතුට විතරයි වැදගත්ම දේ ස්තුතියි හරි මල්ලි